ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ ස්මාර්ට් accounting paradise YouTube channel නාලිකාව වෙත. අපි මුලින්ම සාකච්ඡා කරමු අපොස සාමාන්‍ය පෙළ විභාග සඳහා නිර්දේශිත විෂයක් වන ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන යන විෂය යටතේ 10 ශ්‍රේණියේ පළමු වන පාඩම වන ව්‍යාපාර පසුබිම පිළිබඳව. ඕකේ ගස් අපි වැඩිදුර සාකච්ඡා කරමු ව්‍යාපාරයක් යනු කුමක්ද යන්න පිළිබඳව. අපි මේ ව්‍යාපාර පසුබිම පාඩම යටතේ සාකච්ඡා කරනවා අනුමාතෘකා කිහිපයක්. එක ව්‍යාපාර සංකල්පය, දෙක ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ, තුන පාරිභෝගික අවශ්‍යතා හා උවමනා, හතර නිෂ්පාදන ව්‍යාපාර, පහ නිෂ්පාදන සාධක. මෙන්න මේ කියන යටතේ ව්‍යාපාර පසුබිම කියන 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ආවරණය කරගන්න පුළුවන්. හැම ළමයෙක්ටම මෙම පාඩම මෙම වීඩියෝ පටය යොදා ගන්න පුළුවන් විභාග සඳහා ෂෝට් නෝට් එකක් කෙටි සටහන් වශයෙන් යොදා ගන්න පුළුවන්. ඕකේ ගයිස්, අපි මුලින්ම සාකච්ඡා කරමු ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි නිර්වචනය කරමු ව්‍යාපාරයක් යනු කුමක්ද යන්නේ. ඕකේ ගයිස්, ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. වැඩිදුර විස්තර කළොත් එහෙම ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනු පිණිස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ඕනෑම ආර්ථික කටයුත්තක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපිට යන්න පුළුවන් අපේ ව්‍යාපාර ලෝකයේ සමාජයේ තුල පවතින ව්‍යාපාර ලෝකයේ තියෙන අපි කුඩා නගරයකට ගිය විට ඕනෑ තරම් අපිට ව්‍යාපාර දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට රෙස්ටුරන්ට් එකක්, පළතුරු අලෙවිසැලක්, රෙදිපිලි අලෙවිසැලක්, හાર્ඩ්වෙයාර් එකක්, සර්විස් ස්ටේෂන් එකක්, ඉන්ධන පිරුම් හලක්, ඒ අනාදි වශයෙන් ඕනෑම දෙයක් නිදසුනක් විදිහට ව්‍යාපාරයක් ගණයට ගන්න පුළුවන්. හරි ගයිස්, අපි සාකච්ඡා කරමු ඊළඟට ව්‍යාපාර අරමුණු. ව්‍යාපාරයකට අරමුණු තියෙනවා වගේම පාරිභෝගිකයන් පැත්තෙනුත් අරමුණක් තියෙනවා. පාරිභෝගික අරමුණ වන්නේ උසස් ප්‍රමිතියකින් යුත් නිෂ්පාදිතයක් සාධාරණ මිලකට මිලදී ගැනීම. ඒ වගේම ව්‍යාපාරවලද මූලික වෙච්ච අරමුණු කිහිපයක් තියෙනවා. එක, ලාභ ඉපීම. ලාභ ඉපීම කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයක් පැත්තෙන් අයිතිකරන් ඉදූ ප්‍රාග්ධනයට සරිලන ප්‍රතිලාභයක් ව්‍යාපාරයෙන් නැවත ලබා ගැනීම. උදාහරණ ලාභ, ගැනිලි යනාදී වශයෙන් ගන්න පුළුවන්. දෙක, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම තුළින් තමයි ව්‍යාපාරයක රඳා පැවැත්ම තීරණය වෙන්නේ. ව්‍යාපාරයක් කොච්චර දුරට පාරිභෝගික අවශ්‍යතා හා උවමනා වලට ගැලපෙන විදිහට භාණ්ඩ සපයනවද, සේවා සපයනවද, ඒ යන්න මත ව්‍යාපාරයේ රඳා පැවැත්ම තීරණය වෙනවා. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම කොච්චර දුරට සාර්ථකව ඉෂ්ට කරනවාද යන්න පළමු මත. ඕකේ ගයිස්, ව්‍යාපාරවල උපහරමුණු වෙන්නේ භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, සේවක සුබාධාදනය යනාදී කරුණුයි. ඕකේ ගයිස්, අපි නිර්වචනය කරගමු පාරිභෝගික අවශ්‍යතා හා උවමනා මොනවද යන්නේ. ඒවාගේ නිර්වචනයන් අපි හඳුනා ගමු. මුලින්ම බලමු අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියලා. අවශ්‍යතා යනු ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ආහාර,
නිවාස සෞඛ්‍ය අධ්‍යාපනය ආරක්ෂාව වැනි අවශ්‍යතාවල ලක්ෂණ කිහිපයක් තියෙනවා ගයිස්. එක අත්‍යවශ්‍ය වීම, දෙක පොදු වීම, තුන නිර්මාණය කළ නොහැකි වීම, හතර සීමිත වීම. මේ ලක්ෂණ හතර තමයි අවශ්‍යතාවල දකින්න ලැබෙන මූලික ලක්ෂණ, ප්‍රධාන ලක්ෂණ වෙන්නේ. අවශ්‍යතාවලට නිදසුන් මං කලින් කිව්වා වගේ ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය හා සංනිවේදනය නිදසුන් හැටියට අපිට යොදා ගන්න පුළුවන්. උවමනා නිර්වචනය කළොත් එහෙම උවමනා ඒ කියන්නේ wants මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනා ලෙස හඳුන්වන්න පුළුවන්. එම උවමනා ඒ කියන්නේ එකම අවශ්‍යතාව සපුරා ගත හැකි විවිධ ආකාර තියෙනවා. ඒ කියන්නේ උවමනාව අසීමිතයි. අවශ්‍යතාවය විදිහට ආහාර ගත්තොත් ආහාර කියන අවශ්‍යතාවය සඳහා උවමනා විවිධ ආකාරයෙන් තියෙනවා. උදාහරණ විදිහට ඉන්දියාප, කේක්, බනිස්, බත්, පාන්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, අයිස්ක්‍රීම්, කඩල, ධාන්‍ය වර්ග යන බොහෝ අසීමිතව තියෙනවා උවමනා. ඇඳුම් ගත්තොත් එහෙම කාන්තාවක් සඳහා සාරිය, ගවුම, කමිසය, පාවහන් ඒ යන ආදී දේවල් ගන්න පුළුවන්. නිවාස ගත්තොත් එහෙම තට්ටු නිවාස, ගොඩනැගිලි, තනිමහල් නිවාස ඒව ගන්න පුළුවන්. උදාහරණ විදිහට. උවමනාවල ලක්ෂණ වෙන්නේ ළමයි අත්‍යවශ්‍ය නොවීම, විවිධ වීම, නිර්මාණය කළ හැකි වීම, සංකීර්ණ වීම, අසීමිත වීම යනාදියයි. නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. 1. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. 2. සේවා සැපයීමේ ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ ළමයි මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනු පිණිස ස්පර්ශ කළ හැකි භෞතික ප්‍රවැත්මක් ඇති දෑ භාණ්ඩ වන අතර එම භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණ විදිහට සැකසූ ආහාර පාන, පරිගණක, මෝටර රථ, ජංගම දුරකථන නිෂ්පාදනය කරන මේ යනාදී නිදසුන් නිෂ්පාදනය කරන ආයතන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ගණයට අයිති වෙනවා. සේවා සැපීමේ ව්‍යාපාර. ඒ කියලා කියන්නේ සේවා සැපීමේ ව්‍යාපාර කියලා කියන්නේ ගයිස් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීමට පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා ලෙස හඳුන්වන අතර එම කාර්ය ඉටු කරන ආයතන සේවා සපයන ව්‍යාපාර ලෙස හඳුන්වන්න පුළුවන්. නිදසුන් විදිහට බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය ආයතන, රෝහල් යන ආදී ගන්න පුළුවන්. ඊළඟ උපමාතෘකාව වෙන්නේ ළමයි නිෂ්පාදන සාධක, production factors. නිෂ්පාදන සාධක කියලා කියන්නේ ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් නිෂ්පාදන සාධක ලෙස හඳුන්වන්න. නිෂ්පාදන සාධක ප්‍රධාන කොටස් 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය. පළවෙනි නිෂ්පාදන සාධකය වෙන්නේ භූමිය. භූමිය යනු ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දෑ. නිදසුන් විදිහට ගතහොත් ಖನಿಜ සම්පත්, හිරු එළිය, පස, ජලය, වැසි ජලය යන ආදී ගන්න පුළුවන්. මත්ස්‍ය සම්පත් ඒවත් භූමිය ලෙස ගන්න පුළුවන්. දෙවෙනි නිෂ්පාදන සාධකය වෙන්නේ ළමයි ශ්‍රමය. ව්‍යාපාරය සඳහා යොදවන කායික හා මානසික දායකත්වයේ ශ්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්. ශ්‍රමය කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන් ළමයි. ශ්‍රමය අපි ගත්තොත් එහෙම විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් සේවය කරනවා. එකාංශයක් තමයි කය වෙහෙසා වැඩ කරන පුද්ගලයන්. උදාහරණ විදිහට වඩු කාර්මිකයන්, පෙදරේරුවන්, පතල් සේවකයන්, කම්කරුවන්, කාර්මික ශිල්පීන්, වැල්දීන් ශිල්පීන් යන ආදී ගන්න පුළුවන්. දෙවෙනි වර්ගයේ විදිහට මනසේ වෙහෙසා වැඩ කරන පුද්ගලයන් ගන්න පුළුවන්.
උදාහරණ විදිහට කළමනාකරුවන්, ගණකාධිකාරිවරුන්, ගිණුම් ලිපිකරුවන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් යනාදී ගන්න පුළුවන්. හරි ළමයි. තුන්වෙනි නිෂ්පාදන සාධකය වෙන්නේ ප්‍රාග්ධනය. නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් සකස් කරන ලද දෑ ප්‍රාග්ධනය ලෙස හඳුන්වන්න පුළුවන්. නිදසුන් විදිහට ගතහොත් යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, මෝටර රථ, මුදල් යනාදී ගන්න පුළුවන්. හතරවෙනි නිෂ්පාදන සාධකය වෙන්නේ ව්‍යවසාය. නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්යය ව්‍යවසාය ලෙස හඳුන්වන්න පුළුවන්. ව්‍යවසායකත්වයේ දක්නට ලැබෙන ලක්ෂණ වෙන්නේ ව්‍යවසායකයා අවදානම් බාර ගන්නවා, නව්‍යතා සම්පාදනය කරනවා, ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගන්නවා. ඕකේ ගයිස්, අපේ ව්‍යාපාර පසුබිම පිළිබඳ මෙම ෂෝට් නෝට් එක ඕගොල්ලෝ 10 ශ්‍රේණියේ ළමයි වෙන ඕගොල්ලෝ සඳහා නොමිලේ ලබා ගන්න පුළුවන්. නොමිලේ මේ ලැබෙන දේ ප්‍රයෝජනයට ගන්න මෙම ෂෝට් නෝට් එක හරහා ඔබගේ විභාග කටයුතු සඳහා මැනවින් උපකාරී වෙනවා. එහෙනම් 10 ශ්‍රේණියේ ළමයින් සඳහා යෝග්‍ය වෙන මෙම YouTube channel එක Smart Accounting Paradise යන YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා like එකකුත් දාන්න. Okay, thank you.